අපි චීනේ ජිම්ප්ලින් ඉඳලා බ්‍රිස්බන් බර ඕස්ට්‍රේලියා බ්‍රිස්බන් බලා දැන් පිටත් වෙනවා දැන්. හවස 6:00ට පයිලට් නැග්ගේ. අන්න දැන් අපි චයිනා ජිම්ප්ලින් රිවර් එකේ යන්න හදන්නේ. මේක දවසක් පැය 22ක් විතර වගේ යනවා මේ රිවර් එකෙන්ම. ඉතින් පයිලට්ස්ලා මාරු වෙලා එනවා පැය 6න් 6ට වගේ පයිලට්ස්ලා මාරු වෙනවා. එතන ඉඳලා අපිට දවස් 14ක් 16ක් විතර වගේ තියෙනවා වොයේජ් එක බ්‍රිස්බන් වලට. ඉතින් මේක තමයි මේ චීනේ ජිම්ප්ලින් වරායේ හවස සුන්දරත්වය. හැමදැනම බිසි. හැමදැනම වරායයි වින්ඩ්මිල් කරකෙනවා වටේටම වින්ඩ්මිල් මේ වරාය අස්සෙත් ගහලා තියෙනවා. මේ බලන්න පොඩි ට්‍රාන්ස්පෝර්ටේෂන් පොඩි බෝට්ටු මෙයා මේ ගඟ දිගේ දුවනවා. ටක් බෝට් එකක් ඇවිල්ලා තියෙනවා අපිට. ස්ටෑන්ඩ් බයි. සරයි පිටිපස්සේ ගයි. අපි දැන් MT යන්නේ දැන්. දැන් කාගෝ ඔක්කොම ඩිස්චාර්ජ් කරලා ඉවරයි. දැන් අපි ඕස්ට්‍රේලියා ගිහිල්ලා බ්‍රිස්බන් වලින් කෝල් පටවනවා කියලා තමයි ආරංචි නම් තියෙන්නේ. කෝල් කියන්නේ ගල්ලංගුරු. යුරෝප් වලට ස්ලෝවේනියා යනවා. එතනින් අපි එතනලා ස්ලෝවේනියා යන්න දවස් 50ක් විතර වගේ යනවා කියලා කිව්වා කැප්ටන්. ඉතින් මාසෙකමාරට වැඩි රන් එකක් තියෙන අපිට. ලොකු වයිජක්. අපි දැනට ඇති වෙන්න අපි මාස දෙකකට ඇති වෙන්න කෑම බඩු දේවල් වතුර කොහොම දැන් අරන් ස්ටොක් කරලා තියෙනවා. තව අපි ඕස්ට්‍රේලියා ගිහිල්ලා තව පොඩ්ඩක් ෆ්‍රෙෂ් ভেජිටබල්ස් අනමනම් කොම්ටියක් ගන්නවා අපි ඉතින්. ඒවත් අරගෙන ගමන යන්න තමයි තියෙන්නේ. ගොඩක් දුරට සිංගප්පූරු දිහාට වගේ ඇවිල්ලා ආයෙමත් පොඩ්ඩක් බ්‍රේක් එකක් ගනි ෆියුල් ගන්නේ මේ බංකරින්.